ඉසුරුමුණී වලටත් නොදෙවනි දෙන්න හරි ආදරෙන් හිටියා. කොල්ලා හරි තැම්පත් නිසා ඔහුගේ සීමාව හිටියා. කෙල්ලලිලී මලකුත් වගේ සුදු සුවඳ පාමින් හැඩට හිටියා. ඒ හින්දම වන්නැති ඇයට වටේටම බඹරුත් හිටියා. කිසිම හරි හේතුවක් නැතුවම ඇය ගියා ආදරය නවතා. මගේ වැරැද්දක් වෙන්නැති ඔහු මතක් වන හැම සැරේම තැවුණා. අමුතු බර වැඩිවෙච්ච දවසක නාඳුනන අංකයක් ඔස්සෙම අසබි දසුනක වීඩියෝවක් දුරකථනයට එවලා තිබුණා. හැඟීමක් ඉකිලමින් අඬනවා මට ඔහුගේ ඇස්වලින් දැනුණා. වීඩියෝවේ ඇගේ මුහුණම තිබුණේ කොහොමද කියලා ඇඬුවා. මොන වුණත් පහුවදත් ඌ මගෙත් එක්කලා හොඳට හිටියා. හැමදේම හොඳ ලෙසම තිබුණත් අමුතු බයකුත් පපුවේ ගැහුණා. එහෙම තිබුණත් දරුණු පණිවිඩේ අපේ අයියා මට ඇවිත් කිව්වා. අන්න උඹේ යාළුවා මැරිලලු. උගේ විස ආදරේ බීලා.